ආයිබෝන් යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විටමින් A වැඩිපුරම තියලා පළතුරු වර්ග කීපයක් ගැන. හරි. විටමින් A කියන්නේ අපේ ඇස්වල සමේ හා අපේ ශරීරයේ තියෙන ආරක්ෂණ පද්ධතියේ සෞඛ්‍ය සඳහා අතිශය වැදගත් පෝෂකයක්. මේ විශේෂයෙන්ම බීටා කැරටින් නැමැති පෝෂකයෙන් සමන්විත පළතුරු වලින් තමයි අපිට ලැබෙන්නේ. මුලින්ම අපි කතා කරමු අඹ ගැන. අඹ කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් ඉන්න නම් විදියක් නෑ. අඹවල බීටා කැරටින් මට්ටම ඉතාම ඉහළයි. තව ඇස්වලට සම පැහැපත් කරන්න ඉතාමත් හොඳයි. ඊළඟට ගමු අපි කැරට්. කැරට් කිව්වහම ඔයාලා බලයි කැරට් කොහොමද පළතුරක් වෙන්නේ කියලා නේද? ඔව්, ඔයාලා හරි. කැරට් කියන්නේ එළවලුවක්. ඒත් අමතක කරන්න බැරි නිසා කිව්වේ. මොකද කැරට් වලත් විටමින් A ගොඩක්ම තියෙනවා. ඊට පස්සේ පැපොල්. එහෙමත් නැත්නම් ගස්ලබු කියලා කියන්නේත් මේවටම තමයි. පැපොල් වලත් විටමින් A මට්ටම ඉතාම වැඩි. අපේ ජීර්ණ ක්‍රියාවලියටත් ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. විටමින් A බහුලව තියෙන තවත් අපි දන්න පළතුරක් තමයි පේර. මදේ රතු පාට පේරවල තමා ගොඩක්ම වැඩි. අපේ සම පැහැපත් කිරීමටත් හේතුවක් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න පුරුවන් මිදි. කවුරුත් නොහිතුවට මිදිවලත් විටමින් A බහුලව තියෙනවා. ශරීරයේ තාපය, ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කිරීමටත් කටයුතු කරනවා. විටමින් A බහුලව තියෙන තවත් පළතුරක් තමයි පීච් කියන්නේ. සමහරු නම් දැකලා නැතුවත් ඇති නේද? ඒත් පීච් වලත් විටමින් A තියෙනවා. සමේ මෘදු බව ආරක්ෂා කරහන්නත් උදව් වෙනවා. හරි එහෙනම් අදට ඔයාලා විටමින් A බහුලව තියෙන පළතුරු කීපයක් ගැන දැනුමක් ගන්න ඇති තියෙන මම හිතනවා. තවත් මේ වගේ ඔයාලට වැදගත් දේවල් ටිකක් එකතු කරගෙන මම ඉක්මනට ආපහු එන්නම් යාළුවනේ. එතකල් හැමෝටම සුබ දවසක්. බයි. අමතක කරන්න නැතුව අපිව subscribe කරලා තියාගන්න හොඳද?